ඔයාටත් අර ගොඩක් අයට වගේ මේ කරපු දේ මේ මතක නැද්ද? දැන් තිබ්බ ෆෝන් එක කොහෙද තිබ්බේ කියලා තව ටිකකින් ඔයා ගිහිල්ලා හොයනවද? එහෙමනම් ඒක අනිවාර්යෙන්ම ඔයා හදාගන්න ඕනි දෙයක්. ඒක තනියම කරගන්න විදිය මම කියන්නම්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. සාමාන්‍යයෙන් අපිට දේවල් අමතක වෙනවා කියන එක වෙන දෙයක්, ඒක මනුස්ස ස්වභාවයක්. හැබැයි ඒක අනවශ්‍ය විදිහට වෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔයා නැති කරගන්න ඕනි. මේකට මම ඔයාලට මෙතඩ්ස් දෙකක් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි 3 2 1 memory drill එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ලොකු සිනාරියෝස් මුලින්ම චූටි කොටස් වලට කඩාගෙන ලියලා තියාගෙන මතක තියාගන්න එක. දෙවැනි එක තමයි ඔයාලට පුළුවන්කම තියෙනවා දේවල් අමතක වෙනකොට ඔයා write down habit එකක් පාවිච්චි කරන්න. ඔයාගේ මොබයිල් එකේ හරි එහෙම නැත්නම් පොඩි නෝට්බුක් එකක් පාවිච්චි කරලා හරි ඔයා අද දවසේ කරන දේවල් to do list එකක් පිළිවෙලට තියාගෙන ඒක හරියට මැනේජ් කරගෙන ඔයාගේ අමතක වෙන දේවල් නැති වෙන විදිහට රූටින් එක හරියට හදාගන්න. මේක සරල මෙතඩ්ස් දෙකක්. අද ඉඳන් try out එකක් දීලා බලන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ අමතක වෙන එක තනියම නැති කරගන්න. හැබැයි මේක ඔයාලට තනියම කරගන්න බැයි නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් කෝචින් එකකට හරි මොකක් හරි හොඳ උපදේශනයකට යමු වෙලා මේ ගතිය නැති කරගන්න කියලා. මේක ඔයාලට හදාගන්න පුළුවන් ප්‍රශ්නයක්. හැබැයි මේ චූටි ප්‍රශ්නේ කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන තැන වෙනකන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න සූදානම් වෙන්න එපා. හිනා වෙලයි.